හෙලෝ ලෝක උරුමයක් වන සීගිරියට අද අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඉනාමලුව කියන ප්‍රදේශයේ කබානකටනේ. අපි යන්නේ අද කබානක් බලන්න සහ අද අපේ ඩේ අවුට් එක ගත කරන්නේ කබානක. මෙච්චර දුරක් ආවේ ඇයි කියලා හිතනවනේ. මෙච්චර දුරක් ආවේ මේ කබානේ විශේෂයක් තියෙනවා. මේ කබාන ගත්තොත් ගහක් උඩ තමයි මේ කබාන හදලා තියෙන්නේ. නෑ ගහක් උඩ ගෙඩියක් උඩ ගහක් නෙමෙයි. කබාන හදලා තියෙන්නේ ගහක් උඩ. ඉතින් අපි ගිහිල්ලා බලමු මේකේ වෙනස සහ මේක කොහොමද මේකේ ලස්සන සහ මේකේ කෑම බීම කොහොමද කියලා නේද? අද ඩේ අවුට් එක ගත කරන්න එන්න අපිත් එක්ක. යා. ඔන්න අපි තැන්ට ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඉතින් කබාන ගාවට ඇවිල්ලා තියෙන්නේ. මේක ට්‍රී හවුස් එකක්. මුලින්ම කියන්න ඕනේ මේ මෙතනට එන විදියනේ. අපි ගොඩාක් තැන්වලදී එන විදිය මේ හැම වෙලේම අපිට කියන්න අමතක වෙනවා. හැබැයි එන විදිය මෙතනට එන්නේ මේ අපි කලින් හිතේ නමලේ හන්දියනේ. ඒ හන්දියේ ඉඳලා මෙතෙන්ට එන්න කිලෝමීටරයක් යනවා. එතන ඉඳලා මේ අපි ඉන්න තැනට එන්න මීටරයක් වගේ තමයි තියෙන්නේ. මීටර 100ක් වගේ. මීටර 100ක් විතර තියෙන්නේ. ඉතින් දැන් කබාන පෙනි තියෙන අපි ගිහිල්ලා බලමු ඇතුළට මේක කොහොමද කියලා. ඔන්න අපිට පිළිගැනීමකුත් හම්බුණා. අර විශේෂයෙන් දෙයක් කියන්න ඕනේ මේක අර ෆැමිලි එකක් නේ කරන්නේ. ඉතින් ෆැමිලි එක මේ ඕනගේ චූටි දුවලා වෙන්න. ඉතින් මේ ආදරෙන් පිළිගත්ත ගොඩක් ස්තුතියි දෙන්නට. මේ අපි ඇතුළට ගිහිල්ලා බලමු මේ හරි ආසාවෙන් ඉන්නේ. ඇතුළේ බලන්න මේ කොහොමද කියලා වෙනස්ම දෙයක් අපි මෙච්චර කල් ඇවිද්දා හොටෙල් වලට ගියා, විලා වලට ගියා. ඉතින් අද අපි ඇවිල්ලා තියෙන වෙනසක්. ඒ කියන්නේ වෙනසක් හොයාගෙන ඉන්නේ. අපි හැමදාමත් වෙනසක් හොයාගෙන ඉන්නේ නෙමෙයි. අපි ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද කියලා මේක. Hi everyone. Hi everyone. Nice to meet you. Yeah. අපි ඇතුළට ගිහිල්ලා බලමු. මේක තමයි අද අපි ඩේ අවුට් එක ගත කරන්න ආපු මේ අපේ කබාන කියලා කියන්නම් මම නේ. අයි කියන්නකෝ මේක. ඇත්තටම මේක වෙනස් විදිහේ කබාන එකක්. ඔයාලට අලුත් අත්දැකීමක් දෙන්න තමයි මේක හදලා තියෙන්නේ. මෙතන උපරිම 5 දෙනෙකුට ඉන්න පුළුවන්. ඇඳන් තියෙනවා 3ක්, ඩබල් බෙඩ් එකයි, සිංගල් බෙඩ් එකකුයි. උඩ වෙනම ඉන්න තියෙනවා මෙතන ෆ්ලෝ එකක්. එතකොට එහා පැත්තෙන් වොෂ්රූම් එක ඒ ටික තියෙනවා. එහෙනම් එන්න මම වොෂ්රූම් එක පෙන්නන්න. වොෂ්රූම් නේ. මේක අර වෙනස්ම විදිහකට හදලා දෙන්නේ. මල් බාදින් නාන්න තියෙන්නේ. අම්මට මල් බාදින් නාන්න කොහොම මේ අර හදලා තියෙනවා මේ ගස් කොළන් වලින් මේක ඔයාලටම හිටිට මාර නීට් පිළිවෙලට තියෙනවා පිරිසුදුයි. මේ අර අපි ගොඩක් වෙලාවට ගන්න පිරිසුදුකම ගොඩක් කවුරුවත් දාන පිරිසුදුකම දැන් කෙනෙක් ඇවිල්ලා ගියාට පස්සේ මේ අර පිරිසුදුකම එවලට නීට් කරනවාද ඒ හැමදේම නැත්නම් නීට් වාගේ වැඩ. මෙතන ෆැසිලිටිස් ටික තියෙනවා. අපේ ටී කොෆි මේ ජග් එක තියෙනවා. ටී කප්ස් තියෙනවා. මේ හරිය ටී කොෆි ෆැසිලිටිස් දාලා තියෙනවා. right. කොෆි තියෙනවා, ටී, sugar everything එකක් තියෙනවා. right. එතකොට towels තියෙනවා එළියේ ඩේ බෙඩ් වලට. right. අනිත් ෆැසිලිටිස් එනම් බුක් දෙන්න. enjoy your stay. Okay. Thank you. Correct.
අර කිව්වා වගේම අපිට මේ ටී කෝපි හදාගන්න හැමදේම දීලා තියෙන අර රෙස්ටෝරන්ට් එකක විලායක හම්බෙන ඒ ඔක්කොම දීලා තියෙනවා. දැන් ඉතින් අපි ඉන්නේ මේ කබාන ඇතුලේ. ඉතින් ඇත්තටම අර කිව්වා වගේ වෙනසක් තියෙනවා. මේක හදලා තියෙන දේශීය ලී වලින් මේ කොට වලින් තමයි මේ සේරම හදලා තියෙන්නේ. මේ සේරම යන්නේ කිසිම මේ අර මේ අමතර දෙයක් නෙමෙයි ලී වලින් තමයි හදලා තියෙන්නේ මේ සේරම. එතකොට වහලට දාලා තියෙන පොල් අතු ඒ හින්දා රස්නේ කියන එක දැනෙන්නෙම නැහැ. අපි පෑන් එක දැම්මෙම නැහැ. ඉතින් මේකේ අමතරව හම්බෙලා තියෙන අපිට පෑන් එක තියෙනවා. අපේ රෙදි ටික දාගන්න රෙදි රැක් එකක් දීලා තියෙනවා. බාත්රූම් එක තියෙනවා. මෙතන 2 බෙඩ් එකක් තියෙනවා. මේ පැත්තේ 1 බෙඩ් එකයි උඩ 1 බෙඩ් එකයි. එතකොට බෙඩ් 3ක් තියෙනවා මෙතන. ඉතින් සාමාන්‍යයෙන් 4 දෙනෙක්ට 5 දෙනෙක්ට වගේ නිදහසේ කාලය ගත කරන්න පුළුවන් මෙතනට එලා. මම උඩට ගිහිල්ලා පෙන්නන්න. මෙතන මේ අල්ලගෙන නගින්න එකක් දීලා තියෙන්නේ මේ. මොකද නැත්නම් එකපාරට නගින්න බෑනේ උඩට. සාමාන්‍ය අර පොඩි ඉඩක ගොඩක් හැදිලා තියෙන්නේ. උනාට ඉඩ පහසුව හැමදේම තියෙනවා. ඔන්න මෙතන තමයි උඩ. මේක උඩ මෙතන ඉස්සරහින් මේ කබාන මේ තියෙනවා මේ පැල තියෙනවා. පැල තියෙනවා. පැල උඩටත් මම ගිහිල්ලා පෙන්නන්නම් ඊගාවට. දැන් තමයි පැල තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ මාර නිදහස්. ඒ වගේම තමයි දැන් අපි ගොඩාක් වෙලාවට නාගරික පරිසරයේ ඉන්න කෙනෙක් කැමතිම ඉන්න මේ වගේ තැනකට ඇවිල්ලානේ. හරියට නිදහසේ කාලේ වාහන සද්ද නැහැ, හෝන් සද්ද නැහැ. ඉතින් අර කාර්ය බහුල ජීවිත නැහැ, පාඩුවේ නිදහසේ පොතක් කියවන්න උනත් මෙතන ඇවිල්ලා නිදහසේ අර මං කිව්ව මේ පැලට ගිහිල්ලා උඩටම ගිහිල්ලා පොතක් කියවන්න උනත් පුළුවන්. නිදහසේ ඉන්න කාලය ගත කරන්න. කපල් එකකට උනත් මරු මෙතනට ඇවිල්ලා ඉතින් ඇවිදින්න යන්න පුළුවන්, හවසට අලි බලන්න යන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඊට අමතරව මං කියන්නේ මේ මෙතනට ඇවිල්ලා බලන්න කියලා. දැන් විශේෂයෙන් දෙයක් කියන්න ඕනේ මම කැමතිම දේ තමයි මේ කෑම බීම වල රස බලන්න. දැන් අපි ගොඩාක් වෙලාවට හැම තැනම ගිහිල්ලා කන ඉංග්‍රීසි කෑමනේ. හැම තැනම තියෙන්නේ සිංහලෙන් තේරෙන විදිහට කිව්වොත් අපි රයිස් පොට්ටු ඒ දේවල් මේ හැමදාම රස බලන්නේ. එක්ක රෝස් එකක් ඕවගේ දේවල්නේ. ඉතින් අද වෙනසක්. අද ගමේ කමේට වැව් මාළු කෑල්ලක් කාලා බලමු ඒකේ රස කොහොමද කියලා. එක දැන් අපි හැමදාම ඒ කෑම වල කන්නේ නැහනේ. අපි හැම තැනටම ගියාම ගොඩාක් වෙලාවට කෑවේ ඉංග්‍රීසි කෑම. ඉතින් අද බලමු දැන් අපි හදන හැටිත් බලමු. අද ගමේ කමේට ලන්ච් එක අරගෙන බලමු රස. හැබැයි මම ආරාධනා කරනවා මෙතනට එන්න කියලා. ඉතින් බලමු අපි. නිදහස් ඉන්නදී මම මෙතනින් හැලවෙනවා. මට කරදර කරන්න එපා. මංවාලට අර කිව්වේ හැම කබානකම එක වගේ නෑ කියලා. ඉතින් ආ ට්‍රී හවුස් එකෙන් දෙන තවත් දෙයක් තමයි මෙතන අර කැම්පින් සයිඩ් එකකට යන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අවසරය ඇවිල්ලා නේද? බාබකියු දාලා එතකොට මේ ඩ්‍රින්ක් එකක් දාලා ඉතින් අර විනෝදයෙන් කාලය ගත කරන්න පුළුවන් වාට. යාළුවෝ සෙට් එකත් එක්ක ඇවිල්ලා දැන් ගොඩාක් වෙලාවට ගොඩාක් දෙනෙක් බලාපොරොත්තු වෙන දේ නේද? බොන්න කන්න කාලබිලා සින්දුවක් එහෙම කියන්නේ කැම්පින් සයිඩ් එකක් මේක ට්‍රී හවුස් එක. ඉතින් ඒ වගේ තමයි මෙතන පට්ට නිදහසේ තමන්ගේ කාලය ගත කරන්නත් පුළුවන්, ඒ වගේම විනෝද වෙන්නත් පුළුවන්. ඉතින් මෙයාලා දෙන තවත් දෙයක් තමයි මෙතන. ඉතින් ඔයාලට ඇවිල්ලාම බලන්න කියලා මම ආරාධනා කරනවා. මෙතනට එන්න ඕනි මේ ෆීලින් එක ගන්න. ඇත්තටම මේ ආතල් තමයි. තව මේක හැදෙමින් තියෙන්නේ. ඉතින් තව ඉස්සරහදී ඉක්මනට තව ගොඩාක් දේවල් හැදේ. එතකොට දැන් එන අයටත් නෙමෙයි පස්සෙන් ඉන්න අයටත් හොඳ අලුත් අත්දැකීම් ගොඩාක් අය මෙහෙට ඇවිල්ලා සීගිරි ගල බලන්න යනවා. ඊට අමතරව මේ වටේ අවිද්‍යාවකන කරන්නේ. Taman ඉන්න තැනක් හොයාගත්තට පස්සේ කාලය ගත කරන්නේ ඔය බිත්ති 4කට කොට වෙලානේ. ඉතින් අර මේ ට්‍රී හවුස් එකේ වෙනස තමයි අර ඔයාගේ අර ඒ තියෙන මේක වෙනස් කරලා මෙයාලා වෙනම තට්ටක් හදලා දෙනවා කැම්පින් සයිඩ් එකක් විදියට. ඉතින් එතනට එන්න ඕනේ. මරුනේ. ට්‍රී හවුස් එකේ තියෙනවා තවත් මේ විශේෂ තැනක් පෙන්වන්න ඕනේ. මොකද්ද මේ පැලක් ගහලා තියෙන උඩ. පැලක් ගහලා තියෙනවා මේ එක වෙනම එකක්. මේ උඩට නැගලා පෙන්වන්න මේ මෙතනින් තමයි නගින්න තියෙන්නේ. ඔය තියෙන්නේ මෙතනින් නගින්න.
මේ මෙයා නිදහසේ ඉන්න. මම උඩට නැගලා පෙන්නන්න. ඔයා ඉන්න පල්ලේ. ඒක වෙන අත්දැකීමක් එක අතකින් අල්ලගෙන නගින්න තියෙන්නේ. ඔන්න ඉතින් උඩට ආවා. එයා උඩට ආවහම පේන විදිය. මරුනේ. උඩට ආවහම මෙහෙම එකක් තමයි පේන්නේ. අන්න පැල. මරු. මෙතනට ආවහම නිදහසේ ඈත බලාගෙන මේ ටිකක් ඉන්න පුළුවන්. මාර නිදහස්. හුලන් ටිකක් අදිනවා. මේ අර පැල රකින්නවා වගේ තමයි. පැල් කවියක් කියන්න තිබ්බනම් මරු කියලා හිතනවා. පැල් කවි කියන්න දන්නේ නැහැ. මේ වෙන වයිබ් එකක් තියෙන. ඇත්තට මාර ලස්සනයි. මේක තමයි මේ කබාන සහ ට්‍රී හවුස් එකේ තියෙන මේ පැල. ඒ කියන්නේ උඩම මුදුනම. මේක තමයි ට්‍රී හවුස් එකේ මුදුනම. ටිකක් උසයි. ඒ ෆීලින් එක ගන්න එන්න ඕනේ. මොකද වටේ බලද්දි හරි ලස්සනයිනේ. නිදහසේ කකුල් දෙකක් දාගෙන මෙහෙම ඉන්න තියෙනවා. වෙන මොකුත් ඕනේ නැහැ. ඉන්නේ තින් එක වඩිපල. චාර්ජර් එහෙමත් ඔක්කොම තියෙනවා මේ. චාර්ජර්ස් තියෙනවා, ඒවා තියෙනවා සේරම මේ. ලාම්පු හයි කරලා මරු. දැන් අපේ මේ ලන්ච් එක රෙඩි වෙන ගමන් තියෙන්නේ. ඉතින් දැන් සිද්ධිය තමයි අපිට උයා ගන්න වෙලා තියෙන්නේ. මේකේ අර එක්ස්පීරියන්ස් එක තමයි මේ අර කිචන් එකට ගිහිල්ලා අපිට උයා ගන්නත් පුළුවන්, කෑම හදන හැටි බලන්නත් පුළුවන්. ඒ වගේම මේ හොරෙන් කන්නත් පුළුවන්. එන්න අපි බලමු කොහොමද මේ ලන්ච් එක රෙඩි වෙන්නේ කියලා. Welcome to the Sigriant cooking class. cooking class. අපිට ඉගෙන ගන්නත් පුළුවන් හොඳ. Right. මේ අද මොනවද ලන්ච් එකට Ready rice and curry Sri Lankan එක. එතකොට ඔයාලා vegetarian නෙවෙයි? නෑ අපි දැන් එහෙනම් අපි අද වැවමාරුත් එක්ක බක්කව. ආ මරු නේද? මරුවත් තමයි. එහෙනම් ඊට කලින් අපි පොල් එහෙම විඳලා පොල් ගාලා ගාමු නේද? ඒ ටික දැන් කරගාවා. වැඩි පොල් ගන්න වෙනවා මට. හරි. ගාමු ගාවන්නේ. එළවලු ටික මම පෙන්නන්න. හරි. කංකුම් තියෙනවා මෙතන, වට්ටක්ක තියෙනවා, කෙසල් මුවා, බතල තියෙනවා. එතකොට බීට්‍රූට් තියෙනවා, මුරුංගා තියෙනවා. හරි. මේ කැමති දේ හදලා දෙනවා. හදලා දෙනවා. අපි කියන කැමති දෙයක් හදලා දෙනවා. අනිවාර්යයෙන්. අනිවාර්යයෙන්. අය එතකොට මේ මේ වැවුමාළුනේ. ඔව්. වැවුමාළු තියෙනවා. ඒක. මං ආසම කෑමක්. ඇත්තටම වැවුමාළු වගේ මං ආසම කෑමක් අද ඒක හදලා දෙනවා. අම්මා මත් වෙනකන් කනවා. මේ පහේ ටික තියෙන්නේ අය ඒක ගැන කියයි. ඒකේ කහ තියෙනවා. මේකේ තුන පහ අපේ ඔක්කොම තියෙනවා. ඒක අමතරව මිරිස් කොඩු, උළුහාල්, කුරුඳු, මේක බඩපු තුන පහ, ලුණු, ගම්මිරිස්, මෙතන සුදු ලුණු, එතකොට අනියන්, right. තව දේවල් තියෙනවා. අපි හදද්දි බලන්න. දැන් කොල් ගන්න දෙන්නේ. right. මාළු එක තෙල්ට දාන්න හදන්නේ. ඕකේ මේ ඒ කියන්නේ ඇක්කේ මේ හදන්නේ මේ කීර මොනේ මේ හොද්දනේ හදන්නේ. හොද්දනේ. දැන් නම් මේ මාළු එක හැදෙන ගමන් තියෙන්නේ. මේ ලුණු ටිකක් බලන්නද? ලුණු නෙමෙයි තී රස බලා ගන්න ඕනේ මට. මේ මාළු කෑල්ලක් තමයි කාලා බලන්න ඕනේ ඊළඟට පස්සේ.
මං කියාර අපි හදනවට වඩා සෑහෙන වෙනස්. බලමු දැන් මේක හැදුනට පස්සේ අපි දැන් මේ අපේ මේක හැදෙන ගමන් තියෙන්නේ හැදිලා දැන් තව ටිකකින් ඉවරයිනේ. අපි කන ගමන් කතා කරමු ඊටු ටික. රස බලලම කොහොමද කෑම එක කියලා. අද කන්නේ දේශීය කෑම වේලා මේ අපි හැමතැනටම ගිහිල්ලා කෑවේ මේ රයිස් කොත්තු අනම්මනම් ඕව තමයි. ඉතින් මේ අද තමයි මේ ඇත්තටම මේ දේශීය කෑමක් කන්නේ. කාලම කතා කරමු අපි. ඔන්න අපේ ලන්ච් එක රෙඩි වෙලා තියෙන්නේ. මේ ඇත්තටම අර මං ආසම දේ තමයි මේ කෑම බීම වල රස බලන එකනේ. ඇත්තටම විලාවලට රෙස්ටෝරන්ට් වලට ඕන තැනකට ගිහලා මං කැමතිම දේ තමයි මේ කෑම බීම වල රස බලන එක. අද කෑම වල වෙනස් දේශීය දෙයක් තියෙන්නේ. මම මේ තියෙන ටික කියන්නම්. මේ සලාදයක් තියෙනවා, වැව් මාළු තියෙනවා, කහබත් තියෙනවා, මෑකරල්, සම්බෝල, අල තියෙනවා, මේ පවඩන් තියෙනවා, මල් පවඩන්. මල් පවඩන් තියෙනවා. මේ කාල බලමුනේ රස කොහොමද කියලා. අතහොල දෙතාගෙන ඉවරයි. අපි කාලමාළු රස මම මේ කාලම් බලන්න ඕන. වැව් මාළු කැල්ලක් ඉස්සර කාලා. මං ආසම රස. මං ආසම කෑම වැව් මාළු. ඇත්තටම මේ අත්දැකීම රසයි. දෙවියන් ඕනේ. ඇත්තටම රසට තියෙනවා. මේ බොරුවක්ද ඇත්තද කියන්නේ කියලා ඔයාලා හිල්ලම කාලා බලන්නනේ. ඇත්තටම මේ රසයි. මේ දැන් මට බාධා කරන්න එපා පිට. කන්න කාලා ඉවරලා ඉතුරු විස්තරي කතා කරමු. දැන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා මේ කබානේ නිර්මාතෘ රුවන් මහත්තයා. කොහොමද? ඔබතුමා මොනවද? හරි. රයිට්. වාට මේ විශේෂයෙන් මගේ අර බලගින්න අයටත් එක්ක දැනගන්නත් එක්ක විශේෂ කරුණු ටිකක් අපි පොඩ්ඩක් කතා බහ කරගන්න. මේ දැන් මේ ආයතනයේ පටන් ගන්න කොච්චර කාලයක් වගේ වෙනවද? මාස 6ක් වෙනවා. දැන්ට මාස 6ක් වගේ. දැන් එතකොට මාස 6යි සහ දැන් එන්න පටන් ගන්න දැන් ටූරිස්ට් ඉල්ල එනවනේ. එයාලද වැඩි සාමාන්‍යයෙන් ලංකාවේ ලෝකල් ක්‍රවුඩ් එකට වැඩි වට. ටූරිස්ට් ඉල්ල නේ. ඔව් දැන් මේ පැත්තට ගොඩාක් තියෙන්නේ දැන් වාගේ අයිඩියා එකක් තියෙනවා සාමාන්‍ය ලංකාවේ ක්‍රවුඩ් එකකට මෙතන දෙන්න. ඔව්. එම අයිඩියා එකක් තියෙනවා. එතකොට දැන් වාගේ මේ ඉස්සරහට මොනවද කරන්න හිතාගෙන මේක තව වැඩි දියුණු කරගෙන තව මොන හරි කරනවද? ඔව් ඇත්තටම දැනට මට මෙතන එක කබාන එකයි ආයි තියෙන්නේ ඩ්‍රයිවර් ඇකොමොඩේෂන් නේ. එතකොට දැන් මෙතන කබාන එක හැරෙන්න මෙතන තව මට මේ වගේ කබානස් තව 3ක් හැදෙනවා. ඒක ලබන අවුරුද්දේ මුල වගේ දැනට මම ඒකට අත ගහලා නැහැ. අත ගහලා නැහැ. දැනට මම මේක කරගෙන යනවා. මේක ගොඩාක්ම මම ප්‍රොමෝට් කරන්නේ ඊගිරි පිදුරංගල දඹුල්ල බලන්න එන ගෙස්ලට. ඒ ගෙස්ලට මේ ලෝකල් ෆොරින් කියලා නැහැ හැමෝටම පොදුයි. ඉතින් සීගිරියට මෙතනලා කිලෝමීටර් 7යි තියෙන්නේ. සීගිරියට. ඔව්. ඒ නිසා මේ ඉනාමලුවේ හන්දියේ ඉඳලා දැන් අපි කොළඹ ඉඳලා කවුරු ආවත් කොළඹ හරි කොහේ ඉඳලා හරි ආවත් එතන හන්දියට එන්න ඉලාමලුවේ. ඉනාමලුවේ හන්දියේ ඉඳලා කිලෝමීටරයක් තියෙන මෙතනට. කිලෝමීටරයක් වගේ දුරක් මෙතනට දෙන්නේ. මෙතනින් ඇවිල්ලා මීටර් 100ක් වගේ වමට ඇරිලා ඒකට එන්න තියෙන ගමක් ඇතුලේ තියෙන්නේ. ගැමි දේවල් තමයි මම ප්‍රොමෝට් කරන්නේ. ඔව්. මෙතන රයිස් ඇන්ඩ් කරේ ඕන දෙයක් අපිට කන්නා බොණ්ඩයි රෙස්ටෝරන්ට් එක හැමදේම හැමදේම. එතකොට දැන් සාමාන්‍යයෙන් මේ ඔබතුමා දැන් අර පැකේජ් නිර්මාණය කරලා දෙනවා. දැන් පැකේජ් එකකට යනවා නම් දැන් පැකේජ් එක කෙනෙක් ගත්තා කියන්නේ පැකේජ් එක ගත්තට පස්සේ පැකේජ් එකට අමතරව මොන හරි දෙයක් එන ක්ලයන්ට් ඉල්ලුවරවස්සේ සපයලා දෙනවා. ඔව්. ඒක අනිවාර්යෙන්ම තියෙනවා. ඉතින් මේ ඒ වගේම තමයි වෙල්කම් එකකුත් අපිට හම්බුණා. ඒක අපිට දාන්න බැරි වුණා. ඒක සමාව ඉල්ලනවා. වෙල්කම් එකක් අපි ආව ගමන් අපිට වෙල්කම් එකක් හම්බුණා. ඒ ආපු තැන ඉඳලම සර්විස් එක ඇත්තටම හොඳයි. ඉතින් මේ මම බලන් ඉන්න අයටත් කියන්නේ මෙතනට එන්න කියලා ආරාධනා කරනවා. අනිවාර්යෙන් ඒ අත්දැකීම ගන්න. මේ ඔයා කොළඹ කෙනෙක් වුණත් නාගරිකනේ.
නිදහසේ ඉන්න හොඳ තැනක් කියලා මම මේ රෙකමන්ඩ් කරනවා මෙතන. ඇත්තටම මේ තව ටිකක් ඔයාලට දිනු වෙන්න වාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ තව එතකොට මම දැක්ක අපි එක ගියා. දැන් ඔයාගේ තියෙනවනේ දැන් එන කට්ටිය ඔයා එක්ක යනවා. මේ අපේ වටයක් එක්ක ගියා. තව අමතරව කැම්පින් සයිඩ් එකක් ඔයා හදාගෙන යනවා. මම හැම වෙලේම අලුත් දෙයක් කරන්නේ අපිට පුළුවන් මෙතන දැන කෙනෙකුට උදව් කරන්න. එයා මේ කියන්නේ එයා කැමති නම් කැම්පින් සයිට් එක මම මේ පැත්තෙන් කැම්පින් සයිට් එක හදලා තියෙන්නේ. බාබකියු එතකොට හොස්ටල් ගෙස්ලා ඔය ඕන කෙනෙකුට ඇවිල්ලා ඒක විනෝද වෙන්න පුළුවන්. ඒවට ඔක්කොම මම වැඩ කටයුතු ලෑස්ති කරලා තියෙන්නේ. ඉතරම ගෙස්ලා ලොකේෂන් එකක් ගිහලා කැමතිද කියලා අහලා තමයි මේ ඕකේ කරගන්න. ඕකේ කරගන්න. ඊට අමතරව සෆාරි තියෙනවා මෙයාවට. අලි බලන්න යන්න පුළුවන්, කරත සෆාරි යන්න පුළුවන්, ලේක් සෆාරි යන්න පුළුවන්. මේ ඔක්කොටම මම ගෙස්ලට උදව් කරනවා. උදව් කරනවා. ඒක තමයි මේ ඕනි වෙන්නේ. ඇත්තටම දැන් අපි ආවට අපිට සපෝට් එකක් ඇත අපි දන්නේ නැහැ. ඉතින් මේ වගේ සපෝට් එක තියෙන අපිටත් වෙලාවෙ ඉඳලා සපෝට් එක දුන්නා. ඉතින් වාට දැන් එන අපේ බලන් ඉන්න අයට මොන හරි දෙයක් විශේෂතාවයක් මොන හරි කියන්න තියෙනම් ඒක කියන්න. ඇවිල්ලා මේක අත්විඳින්න කියලා කියන්නේ මොකද්ද? මේක ඇවිල්ලා වෙනස්ම විදිය අත්දැකීම. ඔව් අනිවාර්යයෙන්ම. ට්‍රී හවුස් කියවට මේ අවට කොහෙවත් නැහැ මේ වගේ ට්‍රී හවුස් එක. ඔව්. ෆැමිලි එකට උනත් ඉන්න පුළුවන්. පරිම 5ක් වගේ ඉන්න පුළුවන් පැක්. එක්ස්ට්‍රා බෙඩ් අවශ්‍ය නම් දාලා දෙන්න පුළුවන්. කන්න බොන්න හැමදේම මෙතනම කරගන්න පුළුවන්. නිදාසේ ඉන්න පුළුවන්. ඊට අමතරව ඉතින් ට්‍රී හවුස් නම් මේක තමයි ට්‍රී හවුස්. තව අත්දැකීමක් තියෙනවා මේ කුකින් ක්ලාස්. කුකින් ක්ලාස් එකක් කරනවා මේ තව අත්දැකීමක්. ඉතින් ගොඩක් අයට දැන් සමහර ඉන්නවා මේ වැවුමාළු ගත්තාම සහ ගමේ කෑම ගොඩක් අයට දැන් අර මේ උයන විදිය ගොඩක් අය දන්නේ නැනේ හරිම ක්‍රමයට. දැන් ඇත්තටම ඔයාද අපිට හදලා දුන්න කෑම වල වගේ වයිෆ් සහ ඔයා මේ ඇත්තටම මේ රසයි. ඇත්තටම රසයි ගොඩක් අය දැන් අපි කොළඹ පැති අය වැවුමාළු එහෙම කනවා අඩුයි. ඇත්තටම මේ රසයි කෑම වල ඇත්තටම කියන්නේ ඔයාලා ඇවිල්ලා මම කියන්නේ ඔයාලට ආරාධනා කරනවා මෙතනට එන්න. ඇවිල්ලා එකපාරක් හරි බලන්න ආයෙ එන්න හිතේ. ඉතින් මේ අපි එහෙනම් ජය වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා. මේ කාර්යබහුලස්ස අපිට සම්බන්ධ වුණාට ගොඩක් ස්තුතියි. අයිවා. අයිවා. අදට අපි ගෙනාපු හොටෙල් රිව්යු එක අවසන් කරනවා. ඉතින් මේ විදිහට තමයි අපේ ඩේ අවුට් එක ඉවර වුණේ. ඔයාලා දකින්න ඇති අපි ඇවිද්දා කෑම ඉවුවා ඔයා නම් පොඩි විතරයිනේ. මල්ලුන් ටිකක් හරි වෙල. වෙනස් මන් දෙකීමක් ඇත්තටම. අර ඔයාලට අපි එද්දි කිව්වේ කබානක් තමයි. හැබැයි මේක මාර වෙනස් කියලා. ඒ වගේම වෙනස්. ඇත්තටම වෙනස් අත්දැකීමක්. මෙතන හොඳට ඉඩ තියෙනවා. ඇත්තටම ඉඩ තියෙනවා. ඔයාලා එන්න මේ ෆොටෝස් වලින් බලලා හිතන්න එපා මෙතන පොඩි ඉඩක් තියෙන කියලා. මෙතන හොඳට ඉඩ තියෙනවා. ෆැමිලි එකකට උනත් ඇවිල්ලා ඉන්න පුළුවන්. නිදහසේ කාලය ගත කරන්න පුළුවන්. ඉතින් මේ මෙයාලගේ නම්බර්ස් ලින්ක් ඔක්කොම අපි වීඩියෝ එකට යටින් දාලා තියෙනවා. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. ඉතින් අපි තවත් අලුත් හොටෙල් එකකින් රිසෝට් එකකින් විලාහයකින් හම්බ වෙනකන් අපේ YouTube එක, Facebook එක, TikTok එක follow කරලා තියාගන්න. අපේ YouTube එක subscribe කරන්න, bell icon එක click කරන්න. එහෙනම් අපි ගිහින් එන්නම් මේ සංචාරකයන්ගේ සංචාරක නවාතැන් සොයන Hotel Today